මල්ලි ඔය කොහේ හරි ගමනක් යන ගමන්ද? අනේ ඔව් මල්ලි මට පොඩි හෙල්ප් එකක් කරන්න පුළුවන්ද? පුළුවන්ද? මල්ලි මම කැන්ඩි වලට යන ගමන් මං කොළඹ සර්න් වල ඉඳලා එන්නේ. ඔව් මල්ලි අද උදේ පාන්දර ඉඳලා එන්නේ තනියෙන් තමාද මේ කැන්ඩි වලට යන්න උනේත්. ඔව් මේ එන අතරමඟේ මේ කාර් එකේ මේ පොඩි ඩැමේජ් එකක් වෙලා මේ එතන දැන් නතර වුණා ඉතින්. ඔව් මට ඒක දැන් රිපෙයාර් කරගන්න ඕනේ මේ හරිය ගෑරේජ් එකක් එහෙම නැද්ද? අනේ ඔව් මල්ලි මම මෙහි ගැන වැඩි දන්නේ නැහැනේ. මං කොළඹ සර්න් ඉතින් මෙහි වැඩි දන්නේ නැහැ මං. ඔව් මල්ලි මට ගෑරේජ් එකක් මේ තියෙන තැනක් කියන්න පුළුවන්ද? අනේ ඔව් මල්ලි ලොකු උදව්වක්. ඔව් ඔව්. නැහැ මල්ලි මේ මට දැන් යන්නත් ඕන කැන්ඩි වලට ගිහිල්ලා ආයෙ මම මේ බබාව ගන්න ස්කූල් එකට යන්නත් ඕන. ඔව් බබා ඉන්නේද? බබා කොළඹ සර්න් ඉන්ටර්නැෂනල් ස්කූල් එක යන්නේ මල්ලි. ඔව් මගේ හස්බන්ඩ් කොරියන් වල වැඩ කරන්නේ. ඔව් අපි මේ පර්මනන්ට් ඉන්නේ මේ ඇපාර්ට්මන්ට් එක කොළඹ සර්න් වල. ඔව් මේ වගේ නම් නෙවෙයි ඉතින් AC දාලා ගොඩක් ඉතින් හොඳයි. ඔව් මල්ලි අනේ මල්ලි පුළුවන් නම් මට මේ ගෑරේජ් එකක් තියෙන තැනක් කියන්නකෝ. අනේ ඔව් මල්ලි ලොකු උදව්වක්. ඔව් ඔයා මට මේ හෙල්ප් එක විතරක් කරන්නකෝ. ඔව් අය මල්ලි තව දෙයක් මට දැනගන්න ඕන මේ හරිය මේ පොඩි කඩයක් එහෙම නැද්ද කෑම මුකුත් කන්න? ඔයාට කියන්න මල්ලි මම උදේ ඉඳලා මුකුත්ම කන්නේ නැහැ. ඔව් very hungry මල්ලි. ඔව් අනේ මල්ලි ලොකු උදව්වක් මට තියෙන තැනක් කියන්නකෝ. ඔව් මේ වැස්සකුත් එනවා මල්ලි. ඔව් ඒ කඩේ කෑම හොඳයිද? මොකද අපිට එහෙම පොඩි කඩවල වල කෑම සාමාන්‍ය කාලා පුරුදු නේ. මොකද මල්ලි? නැහැ මේකයි මල්ලි අපිට සාමාන්‍යයෙන් මෙහි තියෙන පොඩි කඩවල වලින් එහෙම කෑම අරන් ලොකු පුරුද්දක් නැහැ ඉතින්. ඇත්තටම අපි කොළඹ ඉතින් ස්ටාර් හොටෙල්ස් වලින් තමයි කෑම ගන්න මල්ලි. ඕ කොළඹ තියෙනවලු වල ස්ටාර් හොටෙල්ස් ඉතින් අපි බ්‍රේක්ෆාස්ට් ඩිනර් ලන්ච් තුනම arrange කරගන්න ඒ වගේ. ඔව් ඒ වගේ කෑම අපිට බයක් නැතුව කන්න පුළුවන් නේද? මේ පොඩි කඩවල වලින් කාලා ඉතින් බඩේ අමාරුවක්වත් හැදුනොත් නේද ඉතින්. මේ මං අහන්නම හිටියේ කතා කරලා දන්නේ නැහැනේ මල්ලි ඇත්තටම කොහෙද මේ කිට්ටුවද? එහෙමද? මේ හරියට මොකද්ද කියන්නේ? එහෙමද? මං ඇත්තටම මේ හරිය දන්නේ නැහැ මල්ලි. ඇත්තටම දැන් මගේ වෙහිකල් එක හදාගන්න මට විදිහක් ඇත්තෙම නැද්ද? මල්ලි දන්නේ මේ ගෑරේජ් එකක් නැද්ද මේ හරියේ? ඔව් තියනවාද? ගාන එහෙම චුට්ටක් කොහොමද? 50,000 වගේ නේද? ඒ වගේ අය නේද? ඒ කියන්නේ මල්ලි දන්නද නැද්ද? අනේ ඔව් මල්ලි මට ගාන ප්‍රශ්නයක් නැහැ මල්ලි. මට සල්ලි ඕන තරම් තියෙනවා වියදම් කරන්න. ඔව් මල්ලි කීයක් ගියත් කමක් නැහැ. මට වෙහිකල් එක හදාගන්න මට කැන්ඩි වලට යන්න තියෙනවා නම් ඇති මල්ලි. අනේ ඔව් මල්ලි මගේ බබත් බලන් ඉන්නානේ. ඔව් එයා ස්කූල් වල බලන් ඉන්න නැති ගේට් එක ළඟට වෙලා. ඔව් අද මේ ඩ්‍රයිවර්ස්ලා කවුරුත් නැහැ. මම තමයි මගේ වෙහිකල් එකෙන් යන්න වෙන්නේ. අපිට නැත්තම් වෙහිකල් දෙක තුනක් තියෙනවා. ඒත් අද ඩ්‍රයිවර්ස්ලා කවුරුත් නැහැ. අද මටම තමයි මේ දේ කරගන්න වෙන්නේ.